සිව් සිව් මගපල අනුව නිවන් පොත් සංගගන අට පුඟුලෝ යාන නම්ලත් දින දින දිය කරනා මහා බලවත් සරණට එළඹෙමි මහා සංඝ බලවත් සිව් සිව් මගපල අනුව නිවන් පොත් සංගගන අට පුඟුලෝ යාන නම්ලත් දින දින දිය කරනා මහා බලවත් සරණට එළඹෙමි මහා සංඝ බලවත් එතකොට හේතුව ඇයි පිරිමි කෙනෙකුට වගේ නෙවෙයි කාන්තාවකට මේ ලෝකේ එක ජීවිතයයි තියෙන්නේ. ජීවිතයද එකයි තියෙන්නේ. තේරුණාද? ආන්ගේ එක ජීවිතේ පුතේ රැක ගන්න ඕනේ අපි. එක ජීවිතේ රැක ගන්න ඕනේ. ගෞරවාන්විත චරිතයක් බවට පත් වෙන්න ඕනේ. තේරුණාද? නවනින්දාන් කියලා කියන්නේ දැන් ඔයා හිතන්නකෝ අදින් පස්සේ චොනාදී අදින් පස්සේ පාරේ යනකොට කොටට කොටේ ඇඳගෙන තේරුණාද? වයිවාරන විදියට ඇඳගෙන පාරේ යන්න ගියොත් එහෙම මොකක් කියලා කියන්නේ? අන්න නුවන්ගේ චාමිකාගේ සක්කර වට්ටම යනවා කියන්නේ. අන්න උන් දෙන්නගේ ගැරව කාලත් යනවා කියන්නේ. කොහොම කියන්නේ මිනිස්සු තේරුණාද? ඒ හින්දා අම්මට තාත්තට පෞල් පරම්පරාව වලට නිග්‍රහ වෙන ආකාරයට අපි අපේ ජීවිතේ හැසිරෙන්න හොඳ නැහැ. තේරුණා නේද? ඒ හින්දා ඉතින් හොඳයි ඉතින් පුතා දහම් පාසල් වෙනවා දහම් පාසල් අධ්‍යාපනය හදාරන. ඉතින් පුතේ මේ ඔයාට දෙන්න පුළුවන් ඉහළ දෙයක් මේ දුන්නේ. තේරුණාද? මේ වෙලාවේ බණ කියන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරනේ කාලේ ඉඳන් ආව දෙයක් තිබුණා. මොකද්ද? බණ කියනවට වඩා දැන් අද නම් විවාහයක් වුණත් වෙනකොට මොකද වෙන්නේ? උද ලොකුවට පාටියක් දාලා මනාලියවත් විතරකට ගෙනවල 1000 2000 ඉස්සරහාර ඉගෙන ළමයව නටවලා කරලා ඕවා නිකරන්නේ අද වෛවාරණ දේවල් නේ. හැබැයි ජීවිතය අසාර්ථකයි ඊට පස්සේ. ඇයි? අවවාදයක් නැහැ. ඕදතු අවවාදයක් නැහැ අනුශාසනාවක් නැහැ ඒගොල්ලන්ගේ ජීවිතවල. හැබැයි සමහර බෞද්ධ පොළ ඉන්නවා ඒගොල්ලෝ මොකද කරන්නේ? තමන්ගේ විවාහ ජීවිතයට කලින් මේ වගේ මංගල සම්මත අවස්ථාවලට කලින් මේ වගේ පුංචි පින්කමක් කරලා මේ තමන්ගේ ජීවිතේට යමක් ලබාගෙන තමයි ජීවිතය අලුතෙන් පටන් ගන්න. තේරුණාද? ඉතින් මේ වෙලාවේ ඔයා වෙනුවෙන් මේ කරන්නේ මහා පින්කමක් ඈ. බුදුහාමුදුරන් කාලේ හිටියයි. හැබැයි ඒක ඉතින් මේකට සම්බන්ධ නැහැ. විවාහ වෙන වෙලාවේ උග්ඝහසිතෝරයාගේ දූවරු 12 දෙනෙක් විවාහ වෙන වෙලාවේ බුදුහාමුදුරන් ගිහිල්ලා